අයිබෝවන් සුබ දවසක් පාස්කු නාලිකාට ඔබ අදත් සාදරයෙන් පිළිගන්නවා. ඊටම වටින වීඩියෝ එකක් ගේන්නේ ස්කිප් නොකර බලන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. තද බල උණත් එක්ක කැස්ස ආවනම් ඔබට උණ හොඳයි, කැස්ස හොඳ වෙලා නැත්නම් තාමත් ඔබට අපි ආරාධනා කරනවා මේක බලන්න විනාඩි 60න් එහෙම නැත්නම් දවසක් ඇතුළත මේ ඔබේ කැස්ස හොඳ වෙනවා. ඒ වගේම වියලි කැස්ස දීර්ඝ කාලයක් තියෙනවා නම් මේ අත් බෙහෙත හදලා බලන්න අනිවාර්යෙන් වියලි කැස්ස හොඳ වෙනවා 100% විශ්වාසයෙන් කියන්නේ. ඒ වගේම හැමදාම කැස්ස නිරන්තරයෙන්ම ටික ටික හැදෙනවා නම් සෙම කැඩි කැඩි එනවා නම් පපුවේ සෙම තියෙනවා නම් මේක හදලා බලන්න අනිවාර්යෙන් මේ අත් බෙහෙත හදලා බලන්න අනිවාර්යෙන්ම ඔබේ කැස්ස හොඳ වෙනවා. මේක අද්දුටුවයි පක්ෂක්සයි මේක ගම් වල පාවිච්චි කරන සිංහල හෙළ වෙදකම පාවිච්චි කරන අත් බෙහෙතක්. ගෙදර තියෙන දේවල් වලින් අපිට හදා ගන්න පුළුවන්. මුරුංගා පොත්තක්, ඒ වගේම ඉඟුරු කෑල්ලක්, ඒ වගේම දෙහි ගෙඩියක්, ගම්මිරිසැර 3-4ක්. ඔච්චරයි ඕනේ අපිට. ඔබට දීර්ඝ කාලයක් තිස්සේ තිබෙන කැස්ස සෙම සියල්ල එක බෙහෙතෙන් හොඳ කරගන්න පුළුවන්. උපරිම බෙහෙත් වේල් 3යි. එක බෙහෙතෙන් හොඳ වෙන ගයක් තියෙනවා. 2යි වේල් 3ක් බීපුවම මේක හොඳටම හොඳයි. ඉඟුරු කෑල්ල සුද්ධ කරගන්නවා. ඒ වගේම අපි මුරුංගා කපාගත් මුරුංගා පොත්තෙන් පැට මුරුංගා කියලා කියන්නේ අපි පැට මුරුංගා පොත්තෙන් උඩ කුරුට්ට අපි අයින් කරගන්නවා. මේ විදිහට පොත්තේ උඩ කොට සුදු පාට කොටස ඉවත් කරලා අපි සූදානම් මේ අත්දුටු අත් බෙහෙත ඔබට කියලා දෙන්න. මේක 100%ක් සාර්ථකයි. අපි මේක ගම් වල හදනවා. ඒ වගේම ගම් වල අපි මේක පාවිච්චි කරනවා. සමාජ ගොඩක් කට්ටිය දන්නවා මේක. නමුත් නොදන්න 99% පිරිසට තමයි අද මේ කියන්නේ. ඊටාම අපහසු කැස්සට ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ පවතින කැස්සට මේක ඊටාම හොඳ බෙහෙතක්. මේ ඉඟුරු කෑල්ල අපි සුද්ධ කර ගන්නවා මේ විදිහට. පාලිස් කුකින් හැමදාම අපි ගෙනාව ආහාර ඒ වගේම මේ වගේ වීඩියෝ ඔක්කොම සමාජයේ යහපතට, සෞඛ්‍ය යහපතට, ඒ වගේම දීර්ඝායු ලැබෙන වීඩියෝ තමයි අපි ගෙනාවේ. අපි ඉඟුරු කෑල්ල චූටි චූටි වල කෑලි වලට කපා ගන්නවා. ඒ වගේම අපි කපා ගන්නවා මුරුංගා පොත්තත් චූටි චූටි කෑලි වල කපා ගන්නවා. කපා ගන්න අපි කොටා ගන්නයි සූදානම්. මේක වංගෙඩි දාලා. වංගෙඩි දාලාම කොටන්න ඕන කියලා නියමයක් නැහැ. ඔබට බෙන්ඩරයක් තියෙනවා. බෙන්ඩරේ ගහලා ගන්න. බෙන්ඩරේ හොඳට අඹර ගන්න. මේක අඹර ගත්තා පස්සේ හැබැයි බෙන්ඩරේ චූටි කෑලි දාන්න. නැත්තම් මුරුංගා පොතු අඹරෙන්න පොඩ්ඩක් හොරයි. ඒ නිසා බෙන්ඩරේ ගහලා අඹර ගන්න ඔබ. අඹර ගත්තාට පස්සේ ඔබට පුළුවන් ඉතුරු ටික අපිත් එක්ක මේ විදිහට කරන්න. අපි වංගෙඩිය තමයි අපිට තියෙන මේ පැලේ. ඒ නිසා අපි වංගෙඩිය මේකට පාවිච්චි කරනවා. ඉතාම ප්‍රත්‍යක්ෂ බෙහෙතක් මේක. ඕනකට හදලා බොන්න පුළුවන් පොඩා ළමයෙකුට උනත්. දෙහන්නේ එකක් දුන්නාන් පස්සේ වියලි කැස්ස, දීර්ඝ කාල තිස්සේ පවතින සෙම, ඒ වෛරස් උනත් එක්ක ආපු කැස්ස සියල්ල සමනය වෙනවා. ඉතාම හොඳ ප්‍රතිශක්තිකරණ ඖෂධයක් මේක. මේ විදිහට හොඳට කුඩු වෙන කොටා ගන්නවා. ගම්මිසට කිපියක් කොටාගෙන මැද හරියට දා ගන්න අපි මේ විදිහට. කොටාගෙන ඉවර අපි හොඳට පොඩි වෙලා තියෙන්නේ මේක. සුදු රිදි කැවැල්ලක් ගන්න ඔබ. සුදු රිදි කැවැල්ලට මේ විදිහට දා ගන්න මේ ටික. දාලා දෙහි ගෙඩිය කපන්න. දෙහි ගෙඩිය කපලා ඒකේ පැංගිරි ටික අපි මිරි කරා මේකට ඉස්ම ටික දෙහි ඇඹුල් ටික අපි මේකට මිරි කරා මේ විදිහට. මිරි කරගෙන කට ගැලුණානේ. මිරි ගන්නවා. මේක කිසි අමිරසක් නැහැ. ඕන චූටි ළමයෙකුට උනත් දෙන්න පුළුවන්. හරි රසයි. ඒ වගේම කිසිම අතුරු ආබාධයක් නැහැ. හොඳ ප්‍රතිශක්තිකරණ ඖෂධයක්. සෙම සියල්ල ඉවත් වෙලා කැස්ස දුරු වෙලා පපුවේ සෙම අයින් වෙලා වියලි කැස්ස අයින් වෙලා හොඳ සුවදායි බවක් දැනේ. ඔබට හොඳට දෙහි ටික මිරිකවසේ මේ ටික හොඳට කවලම් කරගන්න. කවලම් කරලා මේක පොට්ටෙන් හදා ගන්න මේ විදිහට පොට්ටෙන් හදාගත්ත සාමාන්‍යයෙන් වේල් 2ක් 3ක් දෙන්න පුළුවන් මේ විදිහට සාමාන්‍ය ඔය ගත්ත ප්‍රමාණය ඉඟුරු මෙව්වයි ගත්තාන් පස්සේ මේ විදිහට සෙන්තර මිරික ගන්න හැක හැන්දක් බිව්වා නම් ඇති. අප දෙන්නේ අද දෙන්නේ අපේ පුතාට පුතාට හොඳටම කැස්ස මේ දවස්වල වෛරස් උණ හැදිලා හිටියා. වෛරස් උණ හොඳයි. දැන් හොඳටම කැස්ස යාට. ඒ හින්දා යාට තමයි අපි දෙන්නේ මාද මේක. අපි මේක දීලා බලලා තියෙනවා. මේක අත්හදා බලලා තියෙනවා. ඇත්තටම සුව වෙනවා. ඒ නිසා තමයි අපි මේක වීඩියෝක් විදිහට ගේන්න ඔබට. අපි හැමදාම කැම වර්ග ගෙනාවේ. එහෙමනම් අපි ගිහලා එන්නම්. ඔබට සුබ දවසක් දීර්ඝායු වේවා.